යාගන්න ඔයාට පිහිට පිණිස පවතින්නේ බුදුරජාණන් වහන්සේව සිහි කිරීම. ප්‍රසාදය. ඔය ගෙවල් වල ප්‍රශ්න හිත හිතා මැරෙන්න වැටෙනකොට ලෙඩ ඇඳට වැටෙනකොට මන් නැති වුණොත් මුන්ට මොකක් වෙයිද? ඔයාලා ඔහොම ඉන්නකොට කාගෙත් සමහරවිට අපි දන්නේ අපි මේ වෙනකොටත් අපේ ඇඟේ පිළිකාවක් තියෙන්න පුළුවන්. එකපාරම ලෙඩ වෙලා පරීක්ෂණයක් කරනකොට ඔයාට පිළිකාවක් කියලා කියපු ගමන් කොච්චර අඬනවද කොච්චර බය වෙනවද? ඉතින් අපි කොහොමදත් මැරෙන්න ඉන්න අයනේ පින්වතුනි. කොහොමදවත් මැරෙන්න මෙච්චර ජීවත් වුණා මැදේ. මෙච්චරවත් හිටියා මැදේ. ඔයාලටම මතක ඇති අපි මෙහෙම 100ක් නමකට දානයක් දුන්නා. මේ ගමේම කන්ද නාය ගිහිල්ලා දහස් ගාණක් මැරිලා තියෙනවා. මීට අවුරුදු දහස් ගාණකට කලින්. මිනිස්සු මං හිතන්නේ 3000 ගානකට වැඩිව. මේ පාරත් මේ කඳු නාය ගියේ. ගම් වතුරට මිනිස්සු ගහගෙන යනවා. අර පේන්නේ මැද පෙරදිගේ බෝම්බ ගහන්නේ. බිල්ඩින් කඩා මේ සෙල්ලම් ගෙවල් කැඩෙනවා වගේ බිල්ඩින් කඩන්නේ. මිනිස්සු මැරෙනවා. උපන් සත්වයා මැරෙනවා. නමුත් මේක පිළිකාවක්. සනීප කරන්න බෑ කියපු ගමන් අතපය හිර වෙනවා. බය වෙනවා. අනේ මගේ කෙල්ල කවුද බලාගන්නේ? කොල්ල කවුද බලාගන්නේ? අනේ අපේ මිනිහා කවුද බලාගන්නේ? තමන්ට මරණය ඉදිරියේ තමන්ගේම ප්‍රශ්න ටික හිත හිතා ඉන්නවා මිසක් බුදුරජාණන් වහන්සේ ගැන හිතන්නේ නැහැ. ධර්මයේ ගැන හිතන්නේ සංඝ රත්නය ගැන හිතන්නේ තුනුරුවන් ගැන හිත පහදවා ගත්තොත් මොන ලෙඩෙන් කුණු වෙලා මැරුණත් දිව්‍යයන් අතරම තමයි යන්නේ.